ඉතින් මචං වලට මතක ඇතිනේ කාලයකට කලින් අපි ස්කල් ටීචර් කියලා ගේම් එකක් ප්ලේ කරා. අන්න ඒකේ ටීචර් ප්‍රැන්ක් කරා වගේ මේකේ රජාට අත දෙන්න තමයි තියෙන්නේ. මේකේ ඉන්නවා මචං පොඩි දෙයටත් නහුටටම තද වෙන රජෙක්. ඕකට දෙන්න තමයි තියෙන්නේ ගේම. ඉතින් උට අත දෙන එක තමයි සම්පූර්ණ ගේම් එකේම තියෙන්නේ මචං. ඉතින් මේ ගේම් එක ගොඩක් අය කමෙන්ට් කරලා ඉඳලා තිබ්බා. ආපු දවස් වලින් නම් ඉල්ලනවා. ඉතින් මම දැන් තමයි මේක ප්ලේ කරන්නේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ අපි කෙලින්ම යන රජාට ආතල් දෙන්න. ඕකේ මචං පොඩ්ඩක් ලස්සන බලකොටුවක් තියෙන බලකොටුවක් නෙමෙයි මචං මේක ඇවිල්ලා මාලිගාවක්. ඕ මීට කලින් ඔයා දැනගෙන හිටියද ඉබ්බවරින්ද යතරක් ඕනේ කියලා? දැනගෙන හිටියේ නේද? මගෙන් දැනගත්තේ. ඉතින් මචං මේ ඉන්නේ රජා. ඌ තමයි රජ බොක්ක. මේ කවුද කියන එක මටත් ප්‍රශ්නයක්. මන් දන්නේ නැහැ මට අදාළ නැහැ. අපි යන් උඩට. අපිට රජාට ආතල් දෙන්න තියෙනවනේ. පෙන්න ඊහි බං ඕවා පෙන්නේ අපි පොඩි කාලේ කොටු පනිද්දි මචං බොක්ක නිදි වගේ මේ වගේ උන් වැඩට ගන්නවට ගහන්න ඕන බෑ වැඩට ගත්ත එකටයි ගහන්න ඕන මුට නෙමෙයි කමක් නැහැ ඉතින් උන් හැරලා හිටියනම් මට මෙහෙම වැඩ කරන්න වෙන්නේ නැහනේ ඕකේ මචං මේක තමයි රාජකීය සිංහාසනය මේක කලින් දැකලා තියෙනවද රාජකීය සිංහාසනය ඕකේ මචං මං ගාව තියෙනවා ලණුවකුයි උරේකුයි ඔයා හිතන්නේ මම මොකක් කරනවා කියලාද ඔන්න බලන්නකෝ මම මචං මේ උරේ පුම්බලා කැට ගහ ගන්නවා ලණුයි ඊට පස්සේ ඒක දානවා රජාගේ පුටුව යටින් මේක පුටුවක් නෙමෙයි මේක සිංහාසනයක් කවන්නේ අපි දැනට පුටුවක් කියමුකෝ ඔන්න දැම්ම ඔන්න බලන්න ඊට පස්සේ වෙනදී ඔන්න මචං රජා සැපත් වෙනවා ඔන්න රියදුර දෙයාතට බුදුසරණයි කියලා ඉඳ ගන්නයි හදන්නේ ඔඩෝ සිරාවටම රජා පෙඩ්ඩා නේද ඔඩෝ රජා පෙඩ්ඩා ඔඩෝ මේ වගේ ආතල් නම් රියල් ලයිෆුත් ගත්තා කිය උරයක් කාගේ මුට යටින් තියලා අඩ උට ඒකට මල පෙන්නේ